අපිට පේන්නේ නැහැ. මේ මං ඇෆලටොක්සින් හැදිලා වේන් කියලා පේන්නේ. අපි ගන්න පොල් තෙල් වල ඇෆලටොක්සින් තියෙනවා. විතරක් වේල්ල කොටාගෙන ආවට වැඩක් නැහැ. 4 ගුණයකින් වැඩි ඇෆලටොක්සින් අපි ගෙදර හදන එකේ. ඇෆලටොක්සින් හැදෙන දිලීරයක්. මේ දිලීරය වර්ධනය වෙන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට. විසකාරක නොමැතුව නිවැරදිව පොල් තෙල් ගෙදර සකසා ගන්නේ කොහොමද? කවුද මේ? හදන්න පුළුවන්. මම ඔකටිට පොල් තෙල් සම්බන්ධව මාතෘකාවක් එනවා ඉස්සරහට. මම ඒ ගැන කතා කරන්නම් එදාට පොල් තෙල් සම්බන්ධව හැම දෙයක්ම ඔය විස වෙන්නේ කොහොමද? ඔකේ රසායන ප්‍රතික්‍රියා මොනවාද වෙන්නේ? ඇෆලටොක්සින් සම්බන්ධව නිවැරදි පොල් තෙල් එකක් තෝරගන්නේ කොහොමද? තෙල් වර්ගයක් තෝරගන්නේ කොහොමද කියන කාරණාව මම කියලා දෙනවා. අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ පොල් තෙල් පමණයි. අපේ දේශීය කෑම යන්නේ පොල් තෙල් එක්කන්. ඒකත් ඔළුවේ මතක තියාගන්න. විසකාරක නොමැතිව නිවැරදිව අපිට ගෙදර හදාගන්න පුළුවන් පොල් තෙල්. බලමුද එහෙනම්? හදාගන්න විදිය. ලියා ගන්නකො එහෙනම්. හරි. පොල් තෙල් හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා ගෙදර. මෙන්න මෙහෙමයි එන්නේ. පොල් කිරි රත් කරලා තෙල් ලබා ගැනීම ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය කොප්පර හදලා තෙල් ලබා ගැනීම. හින්දන්නේ නැතුව මෝලට දීලා අඹර ගන්න. ඒක. මේක ගත්තාම අපි පොල් කිරි රත් කරලා ලබා ගන්න එක පොඩ්ඩක් කියන්නද? මේක ලියා ගන්න ඔකට ඕන නම් තෙල් සම්බන්ධව කතා කරනකොට මේවත් අපි කතා කරනවා. පළවෙනි එක ගමු අපි. පොල් ගාලේ විරවල අරගෙන පොල් ගාලා බ්ලෙන්ඩර් කරන්න. අතින් මිරිකලා ගන්න එපා. මොකද අතින් මිරිකලා ගන්නවට වඩා අපිට බ්ලෙන්ඩ් කරාම තමයි අපිට අර තෙල් එක හොඳටම ගන්න පුළුවන්. තෙල් එක හොඳටම ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් හොඳට මතක තියාගන්න මේ අපි ගෙදර නිකන් කෑම උයනවනේ. ගෙදර කෑම උයනවනේ කොල කැඳ හදනවා. එතකොට කෑම උයනවනේ. අපි ඒ කෑම වලට පුළුවන් නම් බ්ලෙන්ඩ් කරන්නේ නැතුව අපිට කිරි අතින් මිරිකලා හීනියට ගාලා එක්ක වංගෙඩියක දාලා හරි කොටලා අපිට ගන්න පුළුවන් නම් එතකොට මේ තෙල් ඇඟට වැටෙන තෙල් ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් අපිට. මොකද බ්ලෙන්ඩ් කරාම අර සියුම් තෙල් සම්පූර්ණයෙන්ම එළියට එනවා. අපි ගෙදර උයනකොට පුළුවන් නම් ඔය වංගෙඩියක දාලා කොටලා නැත්තම් ඉස්සර අපි බ්ලෙන්ඩර් කරේ නෑනේ. ගලේ අඹරලා ගත්තේ නේ. මිනිස් ගලේ අඹරලා ගත්තේ. එතකොට අපිට ඇඟට පොල් එකකින් වෙන හානිය අඩුයි. ඔය කොලෙස්ටරෝල් වලට මිනිස්සුන්ට එක එක ප්‍රශ්න තියෙනවා. ඒවා වෙන හානි තෙල් වලින් වෙන හානිය අපිට යම්බසි මට්ටමකින් අඩු කරගන්න පුළුවන්. ඔය බ්ලෙන්ඩර් එක දාලා අඹර ගන්න නැතුව ඒක අතින් මිරිකලා නැත්තම් ගලේ අඹරලා වංගෙඩියක දාලා කොටලා අපිට පොල් කිරි ගන්න පුළුවන් නම් අර සැහෙන ගුණාත්මකයි ඒක. ඒකත් ඔයකට ඔළුවේ තියාගන්න එක. හොඳ? ඒක ගුණාත්මකයි. මම අර තෙල් සම්බන්ධව කතා කරනකොට මම ඔය කාරණා තවදුරටත් කියන්නම්. මේකේ පොල් කිරි ගන්නකොට මේ පොල් කිරි තෙල් හදන්න ගන්නකොට අනිවාර්යයෙන්ම හොඳට බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරලා ගන්න කිරි ටික. මේ වගේ භාජනයක දාන්න. ශීතකරණයේ යට කොටස තිබ්බට පස්සේ මේක උඩ මතු වෙනවා, පෑදෙනවා පොල් එක. පෑදුනාට පස්සේ මේක හැම්දකින් අරගන්න. මේ උඩ මිදිලා තියෙන කොටස අරගන්න. ඒක අරගෙන මේ වතුර ගතිය. එතකොට මෙතන තියෙන මැද වතුර ගතිය. ඉතුරුලා තියෙන්නේ. ට්‍රාන්ස්පරන්ට් අපිට ඒක පේනවා. මේ උඩ කොටස අරගෙන ඉවරලා ඒක ගින්දර රස්නේ දීලා හිඳ ගන්න. ඒකත් හිඳනකොට මතක තියාගන්න හැම වෙලාවෙම මැටි භාජනයක හිඳන්න. මැටි භාජනයක් තමයි ඔබ ගන්න ඕනේ. මම දැකලා තියෙනවා ගොඩක් ඇලුමිනියම් භාජන පාවිච්චි කරනවා. ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්න එපා ඔකට. ඒ වගේම ගෑස් ලිපේ ඔක මේ හින්දන්නත් එපා. ගෑස් එකට වඩා මම කියන්නේ දර ලිපක හොඳයි. ඒ සුවඳ දැන් දර ලිපක කෑමක් හදපුවාම දර ලිපේ කෑම උයන එකයි ගෑස් එකේ කෑම උයන එකයි දෙකක්. දැන් දර ලිපේ උපු සුවඳ නෑ ගෑස් ලිපේ. නේද? ඒ වගේ මේ පොල් තෙල් එකටත් අර දර ලිපේ අපි මේක හින්දනකොට ඒකටත් 아무තු සුවඳක් වදිනවා. ඒකත් හොඳයි. ඉතින් දර ලිපක් නැත්තම් අපිට ගෑස් එකේ කමක් නෑ. මේක
අපි හොඳට මේක පැත්තෙන් ගින්දර දීලා මේක හින්ද ගන්න. හැම වෙලාවෙම ගන්නකොට මතක තියාගන්න මැටි භාජනයක් තමයි මැටි මුට්ටියක් නැත්නම් ඇතිලියක් වගේ අරගෙන තමයි පොල් කිරි ටික දාලා මේ ඝන වෙච්ච පොල් කිරි ටික දාලා අපි හොඳට කූරු ගන්න. සාමාන්‍ය විනාඩි පැය භාගයක් විතර යනකොට තෙල් පෑදෙන්න ගන්නවා. ඊට තව තවත් අපිට යනවා නම් සාමාන්‍යයෙන් අපිට සුදු වර්ජින් කොකනට් ඔයිල් කියලා කියන්නේ. ඒ කියන්නේ සුදු පාට කොකනට් ඔයිල් එක සුදු පාට ගන්නවා නම් අපි මෙහෙම පොල් ගෙඩිය ගත්තොත් මෙහෙම පොල් ගෙඩිය අරගෙන මේ මදේ එළියට අරගෙන මේ මදේ කුරුට්ට අයින් කරන්න ඕනේ. සුදු පාට පොල් තෙල්ලක් ගන්නවා නම් අර දිලිසෙන වතුර වගේ තියෙන සුදු පාට පොල් තෙල්ලක් ගන්නවා නම් මෙන්න මේ වටේ තියෙන කුරුට්ට අයින් කරන්න ඕනේ ඒ මදේ. එතකොට තමයි අපිට අර සුදු පාට තෙල්ලක් ගන්න පුළුවන්. ඉතින් සුදු පාට එහෙම අපි මේ කුරුට්ට අයින් කරලා ගත්තත් පැය භාගයක් නැත්තම් විනාඩි 45ක් විතර යනකොට පැය භාගයක් විතර යනකොට අපිට පෑදෙනවා ඒ ටික. හොඳටම සුදු පාට ටික ගන්න පුළුවන් පැය භාගයක් විනාඩි 35ක් විතර ගියාට පස්සේ එන තෙල් එක තමයි තද සුදු පාට. දැන් කුරුට්ට අයින් කරලා ගත්ත එකත් අපි තව තවත් අර තියාගෙන කූරු ගන්නකොට ඒක අවර්ණ පැහැයක්. ඒ කියන්නේ සාමාන්‍ය ලා කහ පැහැයක් ලා දුඹුරු පැහැයක් වගේ වෙන්න පුළුවන්. කර වෙන්න තෙල් එක එතකොට පැහැය වෙනස් වෙනවා. අපිට අර පොල් තෙල් කියලා කියන්නේ සුදු පාට නෙමෙයි අපිට නිකන් හුරු නේද? සාමාන්‍ය පොල් තෙල් කියලා කියන්නේ අර අව පැහැයක් තියෙනවනේ කහ පාටට හුරු. ඒක ගන්න ඕන නම් අර කුරුට්ට අයින් කරන්න එපා. කුරුට්ට අයින් කරන්නේ නැතුවම බ්ලෙන්ඩ් කරන්න. එතකොට අර අපිට ඒ පාටට ගන්න පුළුවන්. පොල් තෙල් එක. හරි? එහෙම හිඳින එක තමයි අපි පොල් කිරි රත් කර තෙල් ලබා ගැනීම. එක. එතකොට කොප්පරා සකසා gedara වේලා මෝලට දෙයි තෙල් ලබා ගැනීම. අපි හිතන්නකො අපි පොල් ගෙඩියක් ගෙනල්ලා එතකොට අර වගේ මදේ අයින් කරලා අපි හීනියට කපලා අපි වේලනවා. මම දැකලා තියෙනවා එහෙම කරනවා. එහෙම කරලා ඉවිල්ලා අපි දන්නේ මේක කොච්චරක් දවසක් යයිද කියලා වේලන්නේ. මොකද මේ පරිසර උෂ්ණත්වයේ අනුව වෙනස් වෙන්න පුළුවන්. වහින දවස්වල එහෙම වේලන්න යන්න එපා. හොඳ රස්නේ තියෙන දවස්වල තිබ්බත් අපි දන්නේ නැහැ මේ රස්නේ ඒකාකාරීව වැටෙන්නේ නැහැ නේද? එතකොට ඒක නිසා දවසක් කොච්චරක් යනවද කියලා කියන්න බෑ. තමන සතියකට වඩා වුණත් යන්න පුළුවන්. දවස් 3-4න් වෙන්නත් පුළුවන්. එimhe වේලගෙන අපි ඊට පස්සේ මෝලට දීලා තෙල් හිතගෙන එන එක තමයි දෙවෙනි කාරණේ. අපි අතින් හිදින්න බෑ මෝලට දෙන්න ඕනේ. නමුත් මේකේ මේ පළවෙනි කාරණේ තමයි හරි ක්‍රමය. ඒක අපි තෙල් සම්බන්ධව කතා කරනකොට ඔය තෙල් එක විස වෙන්නේ කොහොමද කියලා ගැන අපි කියලා දෙනවා. එතකොට මම කියන්නම් මම ඒක අනුව තමයි මම මේ කියන්නේ මේ පොල් තෙල් අපි මෙහෙම කොප්පර අරගෙන එහෙම වේලලා අරගෙන අපි ගන්න පොල් තෙල් වල ඇෆ්ලටොක්සින් තියෙනවා. ඇෆ්ලටොක්සින් එක අඩංගුයි. මම තෙල් සම්බන්ධව කතා කරනකොට ඔකට ඇෆ්ලටොක්සින් ගැන කියලා දෙනවා. මේ දැන් මේ ගෙදර හැදුවා කියලා නෑ පුතේ. ඇයි එහෙම වෙන්නේ? දැන් ගෙදර අපි ගෙදර හොඳට හොදලා හොඳට පිහ දාලා තෙත මාත්තු කරලා කපලා අපි අර තැටි වල හරි දාලා අපි එළිය තියනවා. එළිය තිබ්බට මේ එක වගේ උෂ්ණත්වයේ වැටෙන්නේ නෑනේ. හරි වැටුණා කියමුකෝ. දැන් දවසම දුන්න හොඳ වේලෙන්න තද අවුවේ. වහලේ හරි දාලා මේ කරා. රැයට ගේ ඇතුලේ තියෙනවනේ. එතකොට දවල්ට එක උෂ්ණත්වයක් රැයට එක උෂ්ණත්වයක්. මම අරගෙන කතා කරන්නේ නැහැ මේක ඇෆ්ලටොක්සින් එක හැදෙන්න බලපාන ඇෆ්ලටොක්සින් හැදෙන දිලීරයක්. මේ දිලීරය වර්ධනය වෙන්නේ පරිසර උෂ්ණත්වය වෙනස් වෙනකොට. අපි දැන් මේක දවසෙන් අද මේ වේලලා හෙට දෙන එකක් නෙමෙයි. මේක යනවනේ හති ගානක් විතර වේලන්න. එතකොට මේ ඇෆ්ලටොක්සින් එක මේ පුස් වර්ගේ බැඳෙනවා. අපිට පේන්නේ නැහැ. මම ඇෆ්ලටොක්සින් හැදිලා වේන් කියලා පේන්නේ නැහැ. හොඳයි. එතකොට දැන් ඔය ගොඩක් කට්ටිය කියනවා මෙහෙම තමයිලු හොඳ. මෙහෙම කරගෙන එන්න ගෙදර වේලලා ඉවරලා කොටාගෙන එන්න. ගෙදරක වේලලා කොටාගෙන ආවට වැඩක් නැහැ. පොල් තෙල් වල වැඩිම ඇෆ්ලටොක්සින් ප්‍රමාණයක් තියෙන්නේ අර පිට අපි හිතන්නකො තෙල් මෝල් වල ඇෆ්ලටොක්සින් යම්කිසි ප්‍රමාණයක් අඩංගු වෙනවා කියලා. ඒකට වඩා 104 ගුණයකින් වැඩි ඇෆ්ලටොක්සින් අපි ගෙදර හදන එකේ.
විසකාරක වැඩි. ඉතින් ඒක නිසා අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. මම ඒ ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මම ඔය තෙල් සම්බන්ධව කතා කරනකොට මම ඔයාලට කියලා දෙනවා ඒක. එතකොට මේ පොල් කිරි එක රත් කළා අපි ගත්තාම ඒකේ 100%ක්ම ඇෆ්ලොටොක්සින් එකක් නැහැ, වෙන විස රසායනික මොනවත් නැහැ. දැන් ඔය සමහරක් කට්ටිය කියනවා මේ පොල් කිරි රත් කළා ගත්තාම ඒක ගුණ නැහැ කියලා. ඒක ගුණ නැහැ කියලා. මෙහෙම තමයිලු කරලා ගන්න ඕනේ. ඔය කට්ටිය ගෙදර හදා ගන්නවා නම් ගෙදර හදා ගන්න ඕනේ. මෙන්න මේ පළවෙනි කාරණේ තමයි. මොකද පරීක්ෂණ වාර්තාත් එක්කම අධ්‍යයනය කළා තමයි අපි ඒ ගැන ඔකට කියන්නේ. ඉතින් මේක පහඳම තෙල් හදා ගන්නවා නම් පළවෙනි කාරණයෙන් තමයි අපි හදා ගන්න ඕනේ. හරි. දැන් මේක කියන්නකෝ virgin coconut oil. ස්වභාවික පොල් තෙල්. තද සුදු පාටයි. නමුත් අපි දන්නේ නැහැ මේක virgin මද කියලා. ස්වභාවික මද කියලා. ස්වභාවිකද කියලා අපි දන්නේ නැහැ. මොකද මේකේ එක එක විකාර දේවල් කරලා තියන්න පුළුවන්. ඒ මොනවාද තියෙන්නේ? රිෆයින්ඩ් ඔයිල් එක තියෙන්න පුළුවන්. බීජින් කේස් එකක් තියෙන්න පුළුවන් ඒකේ. අනිත් එක තමයි එක්ස්ට්‍රා වර්ජින් එක තියෙන්න පුළුවන්. මේ අපි දන්නේ නැහැ මේක ඇතුලේ තියෙන මොනවද කියලා. මෙහෙම හදපු තෙල් තියෙන්න පුළුවන් වර්ජින් කොකනට් ඔයිල් කියලා. ඒක නිසා අපි මේ ගෙදර මෙහෙම හැදුවොත් එහෙම ඒක අපි දන්නවා 100%ක්ම මේක හොඳ පොල් තෙල් එකක් කියලා. ඉතින් නමුත් වෙළඳ පොල් වලට ගිහිල්ලා ගන්නවා නම් හොඳ ආයතනවල හොඳ වගකීමක් සහිත ආයතන වෙළඳ පොලේ පවතිනවා. ඒවා මිලදී ගන්න. එහෙම ගන්නත් පුළුවන්. ඒ ආයතන සහතික කරලා තියෙන නිෂ්පාදන පමණක් මිලදී ගන්න හොඳ ආයතන තියෙනවා. ඒක අපි අඳුර ගන්න හොඳ ආයතන මොනවාද කියලා. මම ඒ ගැන ඉස්සරහට කතා කරනවා.